අයුබෝවන් කොහොමද ඉතින් ඔයාලා හැමෝම ගොඩක් හොඳින් ඉන්නවා නේද? මම හිතනවා ඔයාලා හැමෝම ගොඩක් හොඳින් සතුටින් සනීපෙන් ඉන්නවා ඇති කියලා. ඔන්න අදත් මම චූටි බ්ලොග් එකක් අරගෙන ආවා. මේ බ්ලොග් එකේ තියෙන්නේ ගිය සතියේ සිකුරාදා මගේ දවස ගෙවුනේ කොහොමද කියලා. හැබැයි මේකේ මගේ මුළු දවසේම වීඩියෝස් ටික නැහැ. මොකද මම ගිය සතියේ සිකුරාදා උයන පියන ඒ ගෙදර කරන කිසිම දෙයක් මේකේ නැහැ. ඇත්තම කිව්වොත් මම සිකුරාදා උදේට විතරයි කෑම ලෑස්ති කරේ. මොකද දවල්ට මං කෑම ලෑස්ති කරේ නෑ. හස්බන්ඩ්ට කොහොමත් එයාට ඔෆිස් එකෙන් කෑම හම්බ වෙනවා. ඒක නිසා ඊට පස්සේ මගේ චූටි වැඩ වගේකට මට අතුරු ගිරට යන්න ඕනිකම තිබුණා. මම මුලින්ම කරේ තාත්තත් එක්ක ට්‍රැවල් එකේ අතුරු ගිරියට ගියා. ඒ ගියාට පස්සේ හස්බන්ඩ් කෝල් කරලා කිව්වා මෙහෙමයි පෙට් එක්ස්ප්‍රෝ එක තියෙනවා. අද පටන් ගන්නෙ. ඔයා එනවද කියලා. හැබැයි මට එහෙම යන්න ඉස්සෙල්ලා නම් එහෙම ලොකුවට අයිඩියා එකක් තිබුණේ නැහැ. පස්සේ ඉතින් මම හිතුවා කමන්නේ මමත් යනවා කියලා. ඊට පස්සේදී මං ආයි ගෙදර ඇවිල්ලා ලෑස්තිලා යන්නත් බෑ. කම්මැලි. ඒක නිසා මම එහෙමම යන්න පිටත් වුණා. මම ගියේ බස් එකේ. මොකද ඇත්තම කිව්වොත් මම වැඩි බස් එකේ එහෙම යන්නේ නැහැ. හස්බන්ඩ් එක තමයි කොහේ හරි ගියොත් යන්නේ හස්බන්ඩ් එක. හැබැයි මට හිතුණා හස්බන්ඩ් එක්ක බයික් එක යනවා වගේ නෙවෙයි තනියෙන් පොඩ්ඩක් බස් එකේ ගිහිල්ලා බලන්න ඕන කියලා. එහෙම කියලා හිතලා මම පණ්ඩිතයා වගේ බස් එකේ ගියා. හැබැයි කොහොම හරි බහින තැන හොයාගත්තා. මම රාජගිරියට තමයි ගියේ. එතන ඉඳන් මම හස්බන්ඩ් එක්ක තමයි ආයි ගියේ. ඊට පස්සේ ඒ ගිහිල්ලා ඉවරලා පෙට් එක්ස්ප්‍රෝ එක බැලුවා. ඒකේ ගොඩාක් සුරතල් සත්තු හිටියා. එතකොට ඒගොල්ලන්ගේ කෑම තිබුණා. ඒ වගේ ගොඩාක් දේවල් තිබුණා. ඒත් එක්කම චූටි බව පැටියෙකුත් හිටියානේ. යනම් හරිම චූටි පූස් පැටියෙක් වගේ. ඒ කියන්නේ ලොකු පූස් බබෙක් නෙවෙයි පොඩි පූස් බබෙක් වගේ. ඊට පස්සේ ඒ ටිකත් බලලා හැමම තිබුණා මෙන්න මේ වගේ මොකද්ද මේකේ නම මට මතක නැහැ. සමෆයක්. ඒකටත් ගියා. ගිහිල්ලා ඒකෙත් ගොඩාක් ಜಾති තිබුණා. ඇඳුම්, සපත්තු, සෙරප්පු, එතකොට කියුටෙක්ස්, අර ඒ වගේ දේවල් සහ කෑම ಜಾති, ඒ වගේ ගොඩාක් ಜಾති තිබුණා. හැම දෙයක්ම වගේ ස්වීට් ಜಾති, ඒ වගේ ගොඩාක් දේවල් තිබුණා. අපි ඊට පස්සේ මේක ඇතුලේ ටිකක් ඇවිද්දා. ඇවිදලා බලලා මෙතන ටිකක් වෙලා ඉඳලා අපි හැමම ගියා මැච් එක බලන්න. LPL මං හිතන්නේ මං හරියටම දන්නේ නැහැ මැච් ගැන නම්. හැබැයි මගේ හස්බන්ඩ් නම් මැච් පිස්සේ මාරම ආසයි ඕවට. ඉතින් ඊට පස්සේ අපි මෙතනත් මැච් එක බලලා මේක ඉවරනොත් රෑ වුණා. ඊට පස්සේ අපි ගියා රෑට කන්න. මොකද ඒ වෙලාව වෙනකොට මාර බඩගිනි ගොඩක් රෑ වෙලා. ඊට පස්සේ රෑට කාලා එහෙමම අපි කෙලින්ම ගෙදර එන්න පිටත් වුණා. එහෙනම් අදට වීඩියෝ එක ඉවර කරනවා. ආයි ඉක්මනට අලුත් වීඩියෝ එකක් අරගෙන එන්න ඔයාලව බලන්න. එහෙනම් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න.